ප්‍රමාණිත සහෝදර සහෝදරයනි, අපි පෘතුගාලයේ ශුදු එලිසබෙත් තුමියගේ මංගල්‍යය සමරනවා. ශුදු එලිසබෙත් තුමිය ඇය උපත ලබන්නේ 1282. එයාගේ ජීවිත කාලය අවුරුදු 43යි. එයා ප්‍රමාණිත සහෝදර සහෝදරියනි විවාහ වෙනවා ඩෙනිස් කියන රාජකුමාරයෙක් එක්ක. එයා විවාහ වෙද්දී යාගේ වයස අවුරුදු 12යි. එතකොට එයාගේ විවාහය සාර්ථක විවාහයක් වුණේ නෑ. මොකද මේ ඩෙනිස් කියන මේ රජතුමාගේ ජීවිතයේ තිබුණු අවිශ්වාසවන්ත භාවය ඇයට ගොඩාක් දරා ගන්න වෙනවා. එයාගේ ජීවිතේ එයා ඒක ගොඩක් විඳින්න වෙනවා. පහු කාලයේදී එයාගේ දරුවන් සමග මේ තාත්තා සහ දරුවන් අතර ලොකු ගැටුම් ඇති වෙනවා. එයා මැදිහත් වෙනවා ප්‍රබල විදිහට තාත්තයි දරුවෝයි අතර ලොකු සාමයක් ඇති කරන්නට. තාත්තගෙන දරුවන් තුළ යම් විදිහකට අර ඇති වෙන වෛරය සංසිඳවන්නට අම්මා කෙනෙක් හැටියට පුදුමාකාර මහන්සියක් වෙහෙසක් ඇය ගන්නවා. එවැගේම ප්‍රමාණිතනි එයා පුංචි කාලේ ඉඳලා එයාට තියෙනවා ලොකු ජුවලිත බවක්. ලොකු ආදරයක් දුප්පතුන්ට, දිලිඳුන්ට, දුර්වලයින්ට, නොහැකියාවෙන් පිරුණු අයට. ඇය රෝහලක් පවා ඉදි කරනවා. ඇයට පටබැඳුණු ලස්සන ප්‍රාතිහාර්යයක් තියෙනවා. දවසක් එයා පාන් අරගෙන එයාගේ ලෝගුවේ රෙද්දේ එයාගේ ලෝගුවේ ඔතාගෙන එයාගේ ඇඳුමේ මෙම සලුවේ ඔතාගෙන යනකොට එයාගේ සැමියා එයාව නවත්තලා එයාගේ ප්‍රශ්න කරනකොට එයාගේ මොකද එයාගේ සැමියා පොඩ්ඩක්වත් කැමති වෙලා නෑ ඒවලට. එයාට ඒ වෙනුවෙන් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට එයාගේ මේ එයා ඔතාගෙන හිටපු රෙදි කැබැල්ලේ තිබුණු සියලුම පාන් ටික රෝසමල් වුණා කියලා කියනවා. ඒ නිසා එයාට අර රෝසමල් වල සුවඳ පවා ඒ දිනාව ඒක ඉතාමත් ලස්සනට ඇයගේ ජීවිතේ ඇයව දෙවියන් වහන්සේ ඇය කරන මේ යහපත් ක්‍රියා, දයාවේ ක්‍රියාවලට පුදුමාකාර විදියට ආදරය කළා කියලා. දෙවියන් වහන්සේ පවා ජේසු පවා ආදරය කළා කියලා සටහන් වෙනවා. ප්‍රමාණිතනි දයාවේ ක්‍රියාවන් ඇගේ ජීවිතයේ පුරාවටම තිබුණේ දයාවේ ක්‍රියාවන්, ආදරයේ ක්‍රියාවන්. ඇයට තිබුණේ තමන්ට වගේම ජීවිතයක් දුප්පතුන්ට තියෙනවා කියලා. ඇය සාමේ දූතිකාවක් හැටියට, දුප්පතුන්ගේ ආදරවන්තිය හැටියට ඇයව සඳහන් කරනවා. අපේ ජීවිතවල ප්‍රමාණිත සහෝදර සහෝදරියනි, අපි ගොඩාක් වෙලාවට අපි උත්සාහ කරනවා අපේ ජීවිතවල අපි ගොඩ නැගෙන්නට, අපි දේවල් කරගන්නට, අපිට දේවල් කරගන්නට. අද සමාජය අපි හැමෝම ආත්මාර්ථකාමී. අපි අනිත් අය වෙනුවෙන් වැය වෙන්නට තියෙන අවශ්‍යතාවය අද පොඩ්ඩ අපිට අවම වෙලා ගිහිල්ලා. ඉතින් මේ ආත්මාර්ථකාමී ස්වාර්ථයෙන් පිරුණු, තණ්හාවෙන් පිරුණු, මේ තමන්ටමයි කියලා දේවල් අයිති කරගන්නට පිරුණු සමාජයක ඇත්තටම පෘතුගාලයේ එලිසබෙත් තුමිය අපිට අභියෝගයක් අද. ඒ වගේම අද සුවිශේෂය තුලත් සමිදායන් වහන්සේ කියනවා උන්වහන්සේගේ ආදරය තුල ඔබ කාලයක් එයි ඔබට යම් විදිහකට දුක් වෙන්නට, වැළපෙන්නට ඒ ජේසු නැති වෙනකොට, ජේසු ඉන්නකොට අපිට සමරන්නට පුළුවන්. අද වෙනකොට අපේ ජීවිතවල ජේසු ඉන්නවනම් අපි සමරමු. එලිසබෙත් තුමියට මොන තරම් ප්‍රශ්න, කරදර, වේදනාවන් ආවත්, මොන තරම් දරා ගන්නට සිද්ධ වුණත් ඇය ආදරෙන් ඒ සියල්ලම දරාගත්තා. මොකද ඇය විශ්වාස කළා ජේසු හැම මොහොතකම ඇය සමග ඉන්නවා කියලා. ඒ වගේම ඇය විශ්වාස කළා ඇය තුල වගේම හැම දුර්වල දුප්පත් මිනිසෙක් තුලම ජේසු ජීවත් වෙනවා කියලා. ඒ නිසා ජේසුට අප උපස්ථාන කරනවා වගේ තමයි ඇය අප උපස්ථාන කළේ. ප්‍රමාණිත නිසා මෙවැනි වූ ස්වාර්ථයෙන් පිරුණු ලෝකයක් තුළ අපිටත් උන්වහන්සේ අද ආරාධනා කරනවා ඇගේ ජීවිතය තුළින්
තවත් අයට අන් අයට අපිටත් පුළුවන් නම් අපේ ජීවිතයෙන් යමක් ඔවුන්ට කරන්නට මතක තියාගෙන අපි කරන පුංචි දේ දෙවියන් වහන්සේ අපිට මහා වරප්‍රසාදයක් බවට හරවලා දෙනවා කියලා. අපිත් ඇයව ජීවිත ආදර්ශය අපිට පූර්වාදර්ශයක් අපි කරගමු. ආමෙන්.